හරි ගිල්ලොට බයින්න බා. ඊළඟ එකේ තියෙනවා. බයින්න බා අතරින්න බා. අල්ලගන්න. අනු කොච්චර ගන්නද? මල්ලි එනවා. මාවත් ගන්න. අන්න අලියා දුවගෙන යනවා. මුලට හම්බුණු අලියට බය වුණ පාර. පොඩක් කැලෑ පැනලා ඉන්නේ. තව අලියා සෝලෝ ඇවිල්ලා නැද්ද හරියට දන්නේ නැහනේ. අද විශේෂ දවසක්. මම හිතන්නේ මගේ travel life එකේ පළවෙනි දවසේ ඒ වගේ දවසක්. නුවරගල යන්න ඇවිල්ලා ඉන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන වතුර යනවා හොඳටම. ඒ කියන්නේ මට වතුරෙන් එගොඩ වෙන්න ටිකක් නෙමෙයි හොඳටම අමාරුයි. මම ආවේ මේ පියල් මල්ලිත් එක්ක. එතකොට පියල් මල්ලිගේ තාත්තත් ආවා මෙතනින් මට වතුර පාරෙන් එගොඩ වෙන්න හෙල්ප් කරන්න. ඉතින් පොඩ්ඩක් පැටලුණා. බාර තුනක පැටලුණේ. ඒ කියන්නේ හරිය පියල් මල්ලිගේ උරහිසට තුලින් තියෙනවද හරිය වතුර? අම්මේ මොනවා පතුල හරියන්නේ. ළඟ. අම්මා. ලනු මග හරලා ගන්න. පාට අරන්. අන්න. දැන් පා කරන්න. වතුරේ නිකන් පා කරලා යන්න. බර අඩු කර. වලට යන්න. මම ගිහිල්ලා තියෙනවද? සාමාන්‍යයෙන් ගිහින් කරනකොට මෙහෙම ගිහින් නෑ. අදේ මාරු කර නෑ හරි ගිල්ලොට බයින්න බා. ඊළඟ එකේ තියෙනවා. බයින්න බා අතරින්න බා. අල්ලගන්න. අනු කොච්චර ගන්නද? අනු හරියට අවදානෙන් ගන්න. ලනු අල්ලගන්න. තාත්තේ අල්ලගන්න මේ. බයින්න බා. අල්ලගෙන ඉන්නෝ. අල්ලගන්න. ආය. බයින්න බා. ජුට්ටයි. තව ජුට්ටයි. අරේ ඔබ යන්න. අරේ. බෑ. එයා එන්නේ ගැඹුරයි. තව ටිකක් යන්න. මං හිතුවේ අලින්ට එන්න ගේට් එක දාලාද තියෙන්නේ කියලා. කඩලානේ. ඒක හදන්න නැද්ද ඉතින්? දැන් ඔයාට මේ අපි ඉක්මනට යනවා වගේද? හෙමීට යනවා වගේද? ඔයාට මෙහෙම යද්දි අලි කී පාරක් හම්බෙලා තියෙනවද? ඊරෝසා මොකද කරේ මූණට මොන හම්බුනේලා? සමසාකච්ඡා. අපි දෙන්නටත් බැරි වෙයිද? අපි දෙන්නට සමසාකච්ඡාවක් ගන්න බැරි. ඔයා ඉතින් කියන්න ඕනනේ. මාව ගිල්ලලා මරන්න හිතාගෙන ඊයේ අර කෑරියා කියලා නෑ. හරි ආයෙත් පටන් ගත්තා වැස්ස. වහින්න පටන් ගත්තා කියන වීඩියෝ නෑ කියන එක. හිතුවේ නෑ ඇත්තටම මෙහෙම වහිනවා ඇති කියලා. මේ ඔව් අපේ පැත්තට වහින්නේ නැහැ. ඉතින් මං හිතුවා මෙහෙටත් වහින්නේ නැහැ තමයි කියලා. ලංකාවේ කාලගුලියකින් මෙහෙන්නේ. වැඩක් නැහැ නේ කියලා මෙහෙ ලංකාවේ නෙමෙයි වගේ. මෙන්න මේ වගේ වතුර පාරවල් වල වතුර පැස්සත් එක්ක හොඳටම. මෙහෙ තනියම කොහොමද යන්න බෑනේ? ගයිඩ් කෙනෙක් ඉන්න ඕනනේ. පාර හොයාගත්තත් අර අලින්නේ කයින් එකයි. ඌගේ අර හැසිරීමක් එක්ක අමාරු.
එතන වතුර ඇත්තටම මං හිතුවේ ඔයා කියද්දි මේ පොඩ්ඩක් උර හිසට පහලට වගේ පපුව මට්ටමට වගේ ඇති කියලා. තක මටත් උඩින් ඒක කිව්වේ නෑනේ. අපරාධේ මාව අතනින් පන්නලා මහන්සි කරේ. කොහොමද මෙහෙට බහින්න වෙනවනේ? කො? ගලක් තියෙන තැනද? අවුලක් නෑනේ. නෑ කොහොමද මේ වතුර සීන් එක අවුලක් නෑ මේ අඩියක් විතර ඒරිලා උඩට එන්න බැරි විදිය වැඩක් වෙන්නේ නැත්නම් එච්චරයි එපා අද දවසට මේ සර්ප්‍රයිස් තුන තරම හොඳට ඇති ආහා සිරාවට මද කියන්නේ කකුලෙන් ගහලා වල් බේරලා ගන්න. අපි යන්නේ අලින්ගේ පාරේද අලි යන්නේ අපි පාරේද? අලින්ගේ පාරේ. අලි යඩි. මම නම් දැන් අලියෙක් හම්බුනොත් ඇත්තටම මම මොකද කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා මං ඉන්නවා. ඔයා පොඩ්ඩක් කියන්න ආරයට පොඩ්ඩක් ට්‍රැක් මේ ඔයා පොඩ්ඩක් පැත්තකට යන්න කියලා කියන්න. වැස්සත් නිකන් මාරාතල් එකක් ගන්න ය. විනාඩි 2ක් විතර වහිනවා ආයෙ නවත්තනවා ආයෙ ටිකකින් වහිනවා. තාම පුළුවන් අදහස වෙනස් කරන්න කියන මම නම් මලාට අද නම් අදහස වෙනස් කරන්නේ අලියෙක් ගහලා මාව මලොත් මිස අර මේ පණ බේරගෙන අර මේ ඔයෙන් ආවෙකේ දැන් මේ වැස්ස කාලේ ඉන්නද මේ හැමතැනම මෙච්චර වතුර තියෙන්නේ දීපාර යනවා මේ වතුර හැමදාම මේ ගාන යනවද නැත්නම් මේ අඩු වැස්සත් වැඩි නිකමට වගේ කියන්නේ මට ආව පාර මතක නැහැ. දැන් ආපු පාර. අවුලක් නෑ. ඔය හෙට එන ගමන් ඔයා පොඩ්ඩක් බලන්න. කොහේ හරි ඉන්නවද කියලා. කහ පාට ටී-ෂර්ට් එකක් මං හෙට අඳින්නේ. පේනවත්නේ පොඩ්ඩක්. කහ පාට දෙයක් දැක්කොත් මම තමයි ඈ. පොඩ්ඩක් කතා කරලා කියන්න බැරිද? දාන්න කියලා. එයාට ඒ වෙලාවෙම දාන්න කියනනේ. තවත් අවලක් ආ වැඩියම ළඟ කන්දටද ආපහු යන්නද ළඟ අපෝ ගිහිල්ලා අර ඔයෙන් ඇදලා අම්මෝ ඊටට කන්ද හොඳයි නේ හෙට මට අදත් ඉඳලා හෙටත් ඉඳලා අනිද්දාට වහිනවා නේ එතකොට හෙට වෙද්දි පොඩක් අඩු වෙලා තියෙන්නේ ආ මේ ඇත්තටම මං එන පාර කිසිම අවධානයකින් බලාගත්තේ නැහැ. ඔහේ අනිකන් අර අන්දයා මොකද්ද කන වෙලා. අනේ මල්ලි. නෑ අනේ මල්ලි මට හොයාගන්න බෑ කියන සිග්නල් නෑනේ. හරි වැඩ. අතන ඇටකට දෙන්න. කදර? ඇතුලේ. ඇටකට? ඔව්. අලි ඇටකට. ආ යන්. ගිලා බහින ඒරියා එකකින් යන්න තියෙන්නේ. අඩියක් වගේ නම් අවුලක් නෑ ඊට වැඩි ටිකක් අමාරුයි. මරන්නද ගෙනියන්නේ කියලා තමයි අහන්නේ එතකොට. අර කොහොම හරි හොයාගන්න පුළුවන් පාරක සෝලෝ ට්‍රැවල් එකක් දාගෙන හිටියා නම් හොඳයි වගේ.
කොහොම හරි හොයාගෙන ගේමක් ගහ ගන්න පුළුවන් පාරක. ආ नहीं ना आली एक ने नहीं ना आली एक low budget आली एक කොච්චර කලද ඉසි මේ මීට කලින් මම වීඩියෝ වල දැකලා තියෙනවා මීට වඩා කෑලි තිබ්බද මෙයාගේ මෙතන උඩට මේ තියෙන්නේ කලින්ගේ හැටකටු සුසාන භූමියක් පොඩි අරනේ දිරාගෙන යනවනේ ටික ටික මට ප්‍රශ්නයක් තියෙනවා තව කොච්චර වෙලා යයිද අපිට යන්න අර කන්ද මුදුනට ඒ කියන්නේ අපි ගොඩක් එමීටනේ ඇවිල්ලා තියෙන්නේ. අර කන්න මොකක්ද? මේක අර එහා පැත්ත අයිනම තියෙන්නේ. එහා පැත්ත අයින බා. ඔක ඇද්දක්ද? ඊට තියෙනවා මාරුතු හෙල. මාරුතු හෙල මේ මාසෙට ගැලපෙන එක. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන දැලි බෑර. ඊට පස්සේ තියෙන මේ පැත්තේ නුගුණු ගස් ඇල්ල දිනවා. විලුබේ පිටියේ දිනවා. ඊට පස්සේ මේක මට්ට ගලයි ගොරිකාල්. ඕක නේද අපි අර ගමේ ඉද්දි අලින්ගේ අඩවියක යන්නේ හැමතැනම අලි දෙක තියෙනවා සමහර ඒවා පරණ ඒවා සමහර ඒවා පොඩක් අලුත් ඒවා ඔතට වගේ වෙන්න හම්බුණොත් හොඳයි ඉතින් ළඟට නම් හම්බෙන්න එපා දෙයියනේ කොහෙද දුවනද කියලා හිතා ගන්න බැරි වෙයි මෙන්න මේ පැත්තෙන් ආවේ හොඳම දේ කියන්නේ ආපු පාර සමහර තැන් වලින් මට මතකත් නෑ බලන්න කඳු පන්තියෙන් මෙන්න මේ පේන්නේ මෙන්න මේ කන්දට තමයි මම දැන් මේ යන්නේ අම්මෝ තව කොච්චර දුර යන්න තියෙනවද මන්දා විනාඩි කිහිපයක් වහිනවා ආයෙ ටිකක් පායනවා දැන් අවුවත් ඇවිල්ලා බත් එකක් අරගෙන ආවා කඩෙන් ඒක දැන් කන්න ඕනි මං හිතාගෙන ඉන්නේ අද තනියම නුවරගල කැම්පින් කරන්න බලමු කොහොමද කියලා වැඩි දුරක් තිබෙන්නේ අඩි ගානයිනේ මල්ලික අනිත් බාට පාර ඔයා පාර බලන්න යන වෙලේ මේ පැත්තෙන් ආවද මොකද කරන්නේ ඔයාට මල්ල නඩ කැත්ත වැඩ අලිය හම්බුනාට පස්සේ මාව දාලා යන්න මම මෙතන ඉන්නවා ආමත් ඉන්නෝ කියලා කෑගොඩ පස්සේ නැත්තම් උඩ රයිට් කැම්පින් කරා අපි දෙන්න කයියක් ගහගෙන එනකොට එක පාරටම ඔන්න මෙන්න අලි තිව්වදිවිල්ලක් උඩට අපි දෙන්න මේ පියල් මලි බාර දෙකක් දාගෙන වාට එක වාටයක් ගිහලා දැන් ආ වාටේ හොයන්න ගියා එන්නද එයා පාර පොඩක් තත්ත්ව බලන්න එන්න ගියා අම්මා කොච්චර වුණත් මම හිතාගෙන හිටියේ අන්න අර පේන නුවරගලට නැගලා නුවරගල තනියම කැම්පින් කරලා يعني පියල් මාල්ලිට
ආපහු මාව ගිහින් දාලා මට උඩ තියෙනවා ටික පෙන්නන්න තියෙනවා ටික පෙන්නලා ඕ එන්න කියලා කිව්වා. ඉන්න උඩ තියෙන ප්ලේසස් ටික පෙන්නලා මේ යාට ආපහු යන්න කියලා මම මේ තනියම හෙට ආපහු බහින්න හිටියේ. මම දැන් මේ ආසාව අත්තරිනවා. මොකද මෙන්න මේ විදියට ළඟ අලි හම්බුණොත් මට දුවන්න කැලෙත් මදි. එක්ක මට දුවා ගන්න වෙන්නේ නැහැ. එක්ක දිව්වොත් ආවේ කොහෙන්ද යන්නේ කොහෙටද කියලා හොයාගන්න බැරුව අතරමං වෙන සීන් එකක් තියෙන්නේ. ඒක නිසා මම හිතනවා මම තනියම ඉන්නවා කියලා. හිතපු තීරණය වෙනස් කරන්න ඕනි කියලා. කොකටත් බලමුකෝ ගිහිල්ලා. බාට නේද? බලද්දි බාට කැලේ. මල්ලි වහන්න පුළුවන් මට තව කොච්චර වෙලාවක් යයිද කියලා කියන්න. කන්දෝඩට ඔයා නිකන් මාව බයිට් එකට අරන් තියන්නේ දැන් හරිද? අර අපි එක්කන් යන්නේ මේ වැඩි හයික් ගිහිල්ලා නැති අය එහෙම අමාරු කරන උන් එහෙම තව චුට්ටයි කියලා එක්කන් යන්නේ. අන්න ඒක අද මට වෙලා තියෙන්නේ. හරි ඉතින් දැන් ඔය පැය දෙක පල්ලෙහා ඉඳලා තිබ්බනේ මම. ඒ කියන්නේ ඒක අඩු වෙලාමනේ අපි එක තැනද ඉඳලා තියන්නේ. මට හිතෙන්නේ කණුවක් වටේ වගේ අපි කැරකිලා. එහෙම නැත්නම් ඔය කිව්වා වගේ වෙලාව නැවතිලා. හැබැයි ඉස්සර වෙලා නම් මල්ලි ඌ සද්ද කරේ නැත්නම් අපි දෙන්න කෙලින්ම ගිහිල්ලා වදිනවා ඈ. මොන සද්දයක්වත් ඇහුන්නේ එක පාරට. ඔව් ඒ අවස්ථාව වාසනාවන්තයි. අද දෙවෙනි වාසනාවන්ත අවස්ථාව. තව මුලින්ම ෆ්‍රී පැකේජ් එක හම්බුනේ වතුර පාරේ. මල්ලීට වැඩි ඕනේ නැති. මගේ හાર્ට් එක නිකන් නතර වුණා වගේ හැඟීමක් දැනුණා. ඒක කන්ද පැත්තටනේ දුවන්න සෙට් උනේ. ඔව් ඌට එන්න පුළුවන්. මං කියන්නේ අර බෑග් එකත් උස්සගෙන කන්දට දුවද්දි තවත් සැපනේ. මෙතන ඔයා මේකන් යන්නේ කොමේ වැරදි පාරකින්ද කොහෙද අලි තනිකර පාටි දාන තැන්වලිනුයි ඒ වගේම එකයි යන්නේ නේ. මොනා කරනවා? වා ගහට මේ උට එක තල්ලු කරන්න බෑ නේ. ඔයා ඉතින් මේක ලැස්තික සිරාවට මං කරන්නේ වගේ දෙයක් තමයි. දැන් කන්න පුළුවන් ඒවා තියෙනවද? ආයෙත් පොඩ්ඩක් සද්දයක් ඇහුණා. අනේ එරමිනියා තියෙනවා. පොඩ්ඩක් ඉන්න එරමිනියා ගෙඩියක් හොයාගන්නකම්. එරමිනියා වගේ නෙවෙයි අලියවුත් නෙවෙයි අපේ එරමිනියා කරනවා. ඒ වුණාට කියන්න මේ එකක් කඩා ගන්නකම් ඉන්න කියන්න. පොදු සමාය කාලේ නේද? පොදු සමාය කාලේ. ඒක උපුරලක්. අච්චර. කළු පාට මොන පාටද ගන්න? ඔය දුබුරු පාට එක නේ රහ. කළු පාට එක රහ. කළු ඒවා නැහැ. හෙටෙද්දි මේ ඔය ඉති. තව දවස් දෙකක් විතර අල්ලලා ආපහු ආවනම් හරිනේ. ඒ මේ ඇත්ත කියන වාහන යන පාරක් නේ. වාහන යන පාරක් නෙමෙයි.
අලි පාක් එකට යන පාරේ තමයි දැන් යන්නේ ඔන්න. එලිෆන්ට් පාක්. මේක නම් අලි විමානයක් නේ. අලි බෙටි යන දන හැම තැනම අලි බෙටි විතරමයි. අලින්ගේ රජදහනක්. ඔව්. ඔය ෆ්‍රී දෙන පැකේජ් එක හොඳයි. ෆ්‍රී දෙන්නේ අලි නේද? අලියන් හින්දානේ පාරවල් මෙච්චර ලොකුවට හදලා තියෙන්නේ. ඔව්. ඉතින් ඇයි අලියන් යන පාරනේ. නැත යන්න පාරක් නෑ. ඒක ලේසි නේ. ලේසි නේ යන්න නැත්තම් පාරක් නෑ. පාරක් නෑ මං කියන්නේ වෙන පාරක් අඩි පාරක්. අදාගෙන යන්න. ඔය ඉස්සර පොඩ බලන් යන්න. එක තැන ගල් ගහින්න බා දුවන්න. ඉතුරු මට මේ වීඩියෝ කරගන්න ලේසි. අලියන් ඉන්න පැත්තට දුවන්න. ඔව් ඔව්. ඔත් ඉන්නනේ බයියා. නැත්තම් මං විතර දුවලා වැඩක් නෑ. ඒ නැත්තම් අලිය ගහන එක හොඳටම වීඩියෝ කරන්න බෑ. සාක්ෂියක් මොකක් කර තියෙන්නේ? එයා ඒ සාක්ෂි නැතුව කොහොමත් නේද? කෙලිම හෙන්ට වෛරල් අයියා. අලිය ගහලා ජීවත් වෙන කාන්තාව කියලා. කන්දට යන අතරමඟ ෂෝක් ප්ලේස් එකක් හම්බුණා. දාඩියයිනේ මම ඉතින් වතුරට කවුල් දෙක දාගෙන ඉන්නවා. නෑවට වැඩක් නෑ. මොකද ආයෙත් කන්ද නගින්න තියෙන්නේ. මේ බලන්න මේ නුවරගල යන්න තියෙන්නේ අවාරි සිරිපාද යනවා වගේ. මං හිතන්නේ ඊටත් වැඩිද මන් දන්නේ. වතුර පාරවල් හැම තැනම. කොහෙද ඉතින් මොකුත් කරන්න බෑනේ. යන තැන කක්ක දාගන්න. අයියෝ. ඒ වුණාට අපිට කතා කරලා පොඩි හෙල්ප් එකක් ගන්න තිබ්බ මොනවා වුණත්. මේ පාර අලියර් කෑගා බිලා ගියද ඒ පොඩ්ඩක් ඉන්න. ඒ වෙලේ ඊට වැඩි හයියෙන් කෑ ගැහුවා නම් එහෙම මම අඩියක් හෙල්ලෙන්නේ නැහැ. එක තැන ඉන්නේ. සමහරට ඌට නිකන් ලැජ්ජා හිතෙන්නේ නැතිව ගණන් ගන්න නැතු වෙනවා වගේ සීන් එකක් දැම්මට පස්සේ තමයි මං ඉන්නවා කියලා සද්ද දාන්න. මේ පල්ලමනේ. නුවරගලට පාර හදලා තියෙන්නේ උඩටම නේද? උඩටම පාර හදලා තියෙන්නේ. මොනවාද? රතින් ආස්කෝර දාමද? ඔව්නේ. try එකක් දීලා බලමු සීතල හින්දා බැරි වෙයිද? ඒ වුණාට පාර දිගට කක්ක දාලා යන එක නම් කැත වැඩනේ. එන්න එපා කියන්නේ. එම්මත් එන්නම්. උතුරු කරා වගේ තමයි එඩ. අපි පටන් ගත්තේ කීයටද? මං අතනින් වෙලාව ගියද්දි 1:45ට වගේද? 1:00යි කිව්වා ඔයාලා වතුරෙන් එගොඩ වෙද්දි. 1:45ට විතර පටන් ගත්තේ. බලමු දැන් කීයද කියලා. 3:34යි. දෙකයි. ඒක නම් යන්න පැය දෙකක් නෙවෙයි. කොච්චර වෙලා යයිද කියලා අහුවා. තව පැය දෙකක් විතරයි. රෙස්ට් එක නම් මට
එමෙ ලොකුවට අවුලන්න. ලිෆ්ට් එකේ යන්න තියෙනවා. අලින්ගේ රාජධානියට ඇවිල්ලා ඉන්නේ. ඔයා හිතුවේ මං කොහොම හරි අනු අතාරී කියලානේ. ඔයාට එහෙම විශ්වාසයක් තිබුණානේ. එනකොට බය නැතුව හිටියා අර කඩන ගහේ ගිහින් මං රැඳෙනකම්. නෑ ලනු මම දැස්සොත් ඒක ලනු තාටිය පල්ලෙහාට ඇදෙනවා. හා. පල්ලෙහාට ඇදුණා කියන්නේ ඔයගේ මූණ සම්පූර්ණයෙන් යට එනවා. මං කකුල තියන්න කියලා හිතුවට මොන්න කකුල තියලා මට එඩි අඩි 4කටත් එඩි යට ඇති. මට තඩ යන්නේ. ඒකනේ. නිකන් මම කරවටක් කිව්ව බහින තැන විතරයි. ඔන්න බලන්න. වැඩක් නැහැ ඉතින් කතා කරලා. අහන්න ඔය කරවටක් තියෙන මල්ලේ හැම දැන්දුවම මේ දැන් කරනකොට මේ කාලේ හදන්න පාවිච්චි කරපේ. ඇත්තනේ ඉතින් මේ ළඟ කාලේ මෙහෙට ඇවිල්ලා කවුද මේ ගඩොල් කැපුවේ නේද? ඇවිල්ලා ගඩොල් කපලා අහට අදිනවා කියන කොහොමද හතුලේ? කපන එක හරි අවුලක් නෑ. වදිනවා කියන්නේ. ඔව්. මාරම ලස්සන පාරක් තියෙන්නේ. පාර කියන්නේ අඩි පාරක්. මේ වතුර පාරවල් තියෙනවා හැම තැනින්ම. මේ ෂෝට් කට් නේ. අමාරු ඉතින් නම් ඔන්න. හා බහින්නනේ එතකොට. හරියට නිකන් නකල්ස් පැත්තේ ගියා වගේ හැමතැනම වතුර තියෙන්නේ. අවාරේ සිරිපාද වගේ. පඩිපේ? කො? හරි. අර තියන්නේ. කවුද මේ පඩිපෙල් කැපුවේ? වාත් වැඩ නැද්ද? මං ගඩොල් කපනවායි පඩිපෙල් කපනවා. මෙහෙනම් මාරම ලස්සනයි නේ. එකපාරක් ආවම සාමාන්‍යයෙන් සමහර තැන් වලට එන්න හිතෙන්නේ නැහැනේ. දුරයි ඒ වගේ එක දේවල් එක්ක. මේක දුරයි. දුර වුණාට දුරයි ටිකක් දුෂ්කරයි. අලි ඉන්න නිසා ගමනත් බයයි. ඒ වුණාට මේ ආයෙත් වතාවක් එන්නම හිතන මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. හැම තැනම වතුර තියෙන්නේ. මාරම ලස්සනයි එන පාර. අපේ සද්දෙට වෙන්න යන්නේ නැත්තේ නේ.
ඔයා කියන්නේ අර වෙලාවේ බාට සද්දේ ඇහිලා අලියා කලබල වෙන්නේ නැති කියලාද? එන. ආ. එනවා. මාවත් ගන්න. අන්න අලියා දුවගෙන යනවා. මම බාගෙට කකුල තියාගෙන ඉන්නේ. අම්මෝ. මොකක්ද මේ වෙන්නේ? පිස්සු හැදෙනවනේ. කොහොමද ආරෙන්නේ? තව ඉන්නවද දන්නේ? තව ඉන්නවද දන්නේ නැහැ. යන්න බෑනේ. මීටර් 50ක්වත් නැහැ. අහම්බෙන් පියල් මල්ලි බිම අඩි සලකුණක් ඒ කියන්නේ අර අඩිය තිබ්බම අර පස් මේවා වෙන්නේ. මම ඒක තමයි ඉස්සලා කැම් එකට පෙන්නුවේ. ඒක දැක්ක නිසා දැන් පස්ස හැරුණ එකක් කියලා තේරුණ නිසා විමසිල්ලෙන් බලන ආවේ ඉස්සරහට මල්ලියා. හිතන්න ඔතන අපි ඉඳලා අපි වහුණා න 'න ගහනවනේ. ආයෙ ගන්න. අම්මෝ. මම හෙත් තනියන්නේ අම්මෝ මං ඒ තීරණය ඉල්ලා අස් කරගන්නවා. කිසිම කතාවක් මට පාර හොයන්න යන්න බලවන් කොහොම හරි. අම්මේ. හොඳ වෙලා හරිනේ අර අඩි සලකුණු දැක්කේ නැත්නම් අපි දැන් ඒත් කීයද කියලා යනවා. හා? අලි නම් නැතින් කියයිද? අම්මෝ අද පණ බේර ගත්ත තුන්වෙනි අවස්ථාව මල්ලි. මේක ගන්නකො. පළවෙනි පාර ඔය ඒක නම් ඉතින් ඔයා ඉඳලා තියෙන මං අර මේ කඩලාන ගහ ගාවේදී අල්ල ගන්නවා. කැත්ත වැඩ. ඔව් මම බැස්සුත් ඊට පස්සේ මට නගින්න යන වෙලාව වැඩිනේ. මං හිතන්නේ පොර සෝලෝ. අලියා සෝලෝ ඇවිල්ලා තියෙනවා. ඔව් හයිකින් ඇවිල්ලා තියෙනවා. සමහර විට මට මීට්ටෙන් ඉඳලා තියෙන්නේ. සෝලෝ දෙන්නම සෝලෝ. අද සෝලෝ කැලේ මම අද. තව ටිකෙන් ඩුවෝ වෙනවා. හොඳ වෙලාවට. කනාවට හොඳේ. අර සලකුණ දැක්කේ නැත්නම් අපි දෙන්න ඔච්චර විමසිලිමත් ගාණක් නෑනේ. ඉදි කියන හිතන්නේ හිතයි. නෑනේ. ඌ අර ඩේ ෂිෆ්ට් එක ඕෆ් කරලා යනකම. මිලෝ සද්දෙකුත් නෑ පොර ඉන්නවා. අලි සද්ද කරන්නේ. මම හොඳට කන් දීගෙන ඉන්නවා කවුද ඉන්නේ මොකද ඉන්නේ. තව එකෙක් එනවා කියන්නම් එපා. නෑ අපි අර එහා පිට ඔයාම ආයිල බලමු. ගස් ටික අතරේ කියනවා. ඇයි ඉන්නවද? කියනවා. ඉන්නවද? නෑ. කොහොමද ගියේ බිස්කිට් එක? කියා මං හිතුවේ මල්ලි මේ පැත්තට පොඩ්ඩක් හරි ලයින් කරයිද කියලා. මල්ලි කවුල මේ පොඩ්ඩක් ඉන්න කැම්මේ කොන් කරගන්න එක. නැත්තම් අපේ අය අලියා ගහලා බේරුණා ෂුවර් කරන්නේ පොඩ්ඩක් කැම්ම කොන් කරගන්නකම් ඉන්න කි. දැන් මේ තැනකදී හම්බුණා නම් අපිට තියෙන මේ පැත්තට එන්න පොරට තියෙන හෙලෙන් පහලට පානින්න. ඔව්. මොනවා වුණත් ඌ යන පාරේ ඌ යන්නේ. ඌ යනවනේ ඌ අයින් වෙන්නේ නැහනේ. තව ඕන තප්පර 10ක් අපරක් වුණා නම්. හොඳට විතරයි පේන්නේ මල්ලි ඇඟ පේන්නේ නැහැ කිව්වනේ.
මට ඉතින් තව මං හිතුවේ නෑ පොරොච්චරිකම පාතට ඒ කියලා මං වීඩියෝ කරන්න කියලා අල්ලගත්තට ඒක මෙව වුනේ නෑ නෑ හොඳ වෙලින් අර පැත්ත කැගිච්ච ගමන් එනවා ෂී කොහොමද අර වැඩේ දෙන්න අපි ඉන්න හොඳයි ටීම් එකක් ටීම් එක සාමාන්‍ය පොඩක් CC එකට එන්නෙත් අනික දැන් අපි ඉස්සරහින් යන ගයිඩ් ගේ කීමට නේද අර පිටිපස්සේ 4ක් විතර අලිනෝ ගම පස්සේ අනික ආතල් එකට නම් ආතල් එකට කියන්නේ කියලා හිතාගෙන ඉන්න ඔක තමයි කියන්නේ කියලා ගයිඩ් කීවහන්න ඕනේ අප්පා සෝලවන ආතල් ඔයා නිගමන හිතන්න මං හෙට ඔහේ යනවා පේනවනේ මං ඔහේ යන විදිහ ආය අර ලස්සනයි කියලා හිතන තැන්වල නැවතිලා මට නිින්දක් ගිහින් තියෙන්නේ අලේ අනිදි වගේ කියලා අයියා අපි දැන් මේ අලියට ළඟ හම්බුණු මූණට හම්බුණු අලියට බය වුණ පාර පොඩක් කැලපැනලා ඉන්නේ තව අලියා සෝලෝ ඇවිල්ලා නැද්ද හරියට දන්නේ නැහනේ එන්න පොඩ්ඩක් ඉන්නවා තව ඇවිල්ලත් දන්නේ නැහනේ ඌ අතනින් පල්ලෙහාට යන්න ගියේ හරිද මං අතන නැවතිලා හිටියානේ ඊට පස්සේ අහුලකට උඩට තිබ්බිහින්ද අපි ගඳ ආපුවම ඌ අතට එන්න ඇවිල්ලා ගියේ නැත්තම් මං පල්ලෙහා ඔයා දිහානේ බලන් ඉන්නේ පල්ලෙහා පැත්තනේ අර ඌ ආවනම් ගහනවා ඒක අයි වාඩිලා හිටියේ මම කන්දනේ කළා වතුර පාර වීඩියෝ එතන උඩමනේ තව අඩියක් ආවනම් බඩු හරි අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඉතුරුනා නම් නිවුස් එක යනවා ඉතුරු වෙන්නේ කියන්නේ කොහේ අර ගලේ බඩ ගන්න අර තනි කෙලින් තිබ්බේ බඩ ගන්න දෙන්නටම ගහනවනේ දෙන්නටම ගහනවා ඔබ නිවුස් කියන්නේ ඔබ මෙන්න මෙතන තමයි අලියා බ්‍රේක් එක ගෑවේ හිටියෝ කන්නේ ඔය හිටිය අතනනේ අතන උඩ හිටියේ මෙන්න මේ හරිය ඊට පස්සේ අපිව දැක්ක ගමන් හැරුණා අපේ සයිඩ් එකට අපි දෙන්න පුළුවන් විදිහට කන්ද පැත්තට අයින් වුණා එතනින් හැර නගින්න විදියක් නැහැ ගල මෙතෙන් තමයි හිටියේ එතෙන් මේ එකපාරම මෙහෙම හැරුණා අන්න අර හොනට් එකනේ එන්න මෙතන මේ ගහ ගාවින් උඩ ඉතින් මේ ගහ ගාවින් උඩනේ හිටියේ අපි දෙන්න ආව මෙතන අර එතන එහා පැත්තට අර මේ ලොකු ගහ තියෙන්නේ ඒ ගහට එහා පැත්තෙන් තමයි අපි උඩට නැග්ගේ මීටර් 50ක්වත් නෑ මොන 50ද තව ඉන්නවද හලෝ මගේ රත්තරන් කොහොමද මලියා කොහොමද අන්න ඒ වචනේ තුල නම් යමක් තියෙනවා කෑම සම්බන්ධව ගත්තොත් නොදන්න කිට්ටිය මාව නම් අතල්ලේ නුවරගල උලන්නේ නැහැ බයි යන්න පුළුවන් බා ඔව් මේ ඇත්තටම නුවරගල මේ සෝලෝ එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඔව් එන්න පුළුවන් මේ ගමන කොතනින් නවත්තන්න වේද අවසන් ගමන් කොතනින් යන්න වේද කියලා කියන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මේ මාත් සෝලෝ ඇවිල්ලා මේ නෑ මම සෝලෝ නෙමෙයි ආවේ පියල් මල්ලිත් එක්ක ඇවිල්ලා රෑ තනියම ඉඳලා හෙට තනියම යන්න තමයි හිටියේ එහෙමයි ඒ වුණාට පළවෙනි අලියා මුණට හම්බුණු අවස්ථාවෙම මගේ තීරණය මම ඉල්ලාස් කරගත්තා අම්මෝ ඔය ට්‍රයිල් එකක් විතරේ හොඳ පියල් මල්ලි ගෙනයි ට්‍රයිල් එකක් ෆිල්ම් එක තව චුට්ටක් විතරද මම හිතන්නේ ඊළඟ වෙලාව නම් මේ සමාප්තයි ආය හම්බුනොත් ඇවිල්ලා ගහලා යනවා මෙලෝ සීකින් නෙවෙයි යන්නේ අන්න අලි පොලිමක් එනවා මුරුවට යන්න එපා හොදේ එයිනේ මනිකා ඔයා බයි කරන්න සිතා මම අර අඩියපි වැඩේ කියන්නේ මම බය නෙවෙයි වෙන්නේ මම ඒක පොඩ්ඩක් අර විශ්ලේෂණය කරන්න යනවා ඒ ඇස්සේ මෙහෙන් අලි ඇවිල්ලා හොඳලාට මම හොඩ වෙලා දැක්කේ නැත්තම් මම ඒත් ඉස්සරහට එනවා මෙතෙන්ට පේන view එක නම් මාරම ලස්සනයි ඇවිල්ලාම බලන්න ඕනි තැන් හැබැයි ඉතින් මේ අලි ඉන්නවා කැමති නම් එන්න අනිත් තැන් වලට ගිහින් වගේ මං කියන්නේ එන්න කියලා මේ කැමති නම් එන්න අවදානම ගන්න
ඔබ ඉන්න අවදානම අපි ගන්න. අවදානම අරගෙන එක්කන් යන්න කට්ටිය නම් ඉන්නවා මේ ඉන්නේ. පියල් මල්ලි. හැබැයි ලස්සනයි ඇවිල්ලා බලලා යන්න ඉතින්. දවසක් ඉඳලා අලිත් එක්ක. අද නම් කියන්න කතා ගොඩක් තියෙනවා මට ගෙදර ගියා මේ කියන්නේ මේ පණ බේරගත්ත අවස්ථා 3කින් දැනට පණ බේරගෙන ගෙදර ගියොත් තව කියන්න කතා තියෙයි අනිවාර්යයෙන් අම්මෝ ඔය තව විශේෂ දෙයක් තියෙනවා උඩට ගියාම අපිට මේ අද නයිට් එකට මේ කොහොමද හරියට සර්වයිව් වෙන්නේ අද නයිට් එක මේ පාටි එකක් දාන්න ලෑස්ති වෙලා ඉන්න නුවරගල මුදුනේ කේක විදියේ කෑම ಜಾති හදලා කේක ක්‍රම වලින් නේ මල්ලි ගින්දර අලුත් ක්‍රම ගොඩක් හදා බලන්න පුළුවන් අද රැට අද විශේෂ දවසක් මම ඉඳන්නේ මගේ travel life එකේ පළවෙනි දවසේ ඒ වගේ දවසක් යාර අර හරියට අපි ආවදනේ අර කඳු උඩිනුත් අපි ආවද නැද්ද ඒ වගේ පේනවා මම නෑ ඔක්කොගෙන්ගෙන් ආවා වගේ පේනවා ආලියා දැක්කට පස්සේ මට පොඩක් ට්‍රැක් අවුට් වගේ ඔය එකක් එහෙනම් අර රංචුවක් කියලා කොහොමද අපි ට්‍රැක් පයින්න ඕනේ රැඩිනු අලියා මං පිරිටන් මම පිරිටන් කාඩ් එකක් ගෙනලා තින්නේ ගානවා පිරිටන් කාඩ් එක මේ නිදා කාලා නිදාගන්නේ අසිසි අතර මලියාව අපි බෝඩ් එකක් ගහමු අලින්ට ඇතුල් වීම තහනම් කියලා අවසර නැතුව අලින්ට ඇතුල් වීම තහනම් කියලා ගහමු අතරලත් අයට පව අරෝල් මචන් ටිකට් අඩුවක් යෝග්‍ය කඳු අයිතිකාර අයියලා ඉන්නවනේ සමහර කඳු වලට ඒගොල්ලෝගෙන් ප්‍රශ්නයක් වෙයිද නෑ නේද අවුලද අලි ගඳ එනවා මම හිතන්නේ ආයෙත් ළඟ මලයක් ඉන්නවා මේ ඉන්න තැනත් සේෆ්ටි නැහැ මේ පරණාලි බෙට්ටි මල්ලේ ඒ ගඳ දැනුනේ ළඟම නේද නැද්ද ඉන්නවද ළඟක ඉන්නවද ඉඳලා ගිහිල්ලා එතන සාමාන්‍යයෙන් විනාඩි 2-3ක් ඉඳලා එක තැන විනාඩි 2-3ක් එක තැන හිටියන් පස්සේ ගඳ එනවා මම හිතන්නේ ආයෙ උඩට යන්නත් එතන අපිට හම්බ වෙනවා අය කරන්න බෑනේ මේ වැඩේ. ඒතර කටි බොරු කියන කට්ටියට හරියට පෙන්වන්න පුළුවන් එතකොට. බවුන්නේ. ඈත තියා පෙන්වන්න හම්බුනොත් නම් ප්‍රශ්නයක් නැහැ. ඈත තියා ඔකට අහුවෙන්නේ නැහැ. ඔව්. ඒකට ළඟටම පෙන්වන්න. කමන්නේ. ළඟටම ඕනේ. ආ? සිල්ලගයි? උන්ට කාණ්ඩ දෙන්න උන්ට ගන්න තිය අපිට ගන්නත් නැහැ නේද? මේ දැන් අපි නුවරගලට මේ ටිකක් විතර කිට්ටුයි. තව පැය දෙකක් තියෙනවලු. දැන් පල්ලෙහා ඉඳලා හන හැම වෙලෙම පැය දෙකයි. අන්තිමට අද දවසේ පැය 24ක් නෙවෙයි. පැය 40ක් විතර වෙයි. එහෙම සීන් එකක් තියෙන්නේ. ගහේ කොද ආර ගහේද අමාරු ප්ලේස් එක නේ ගහේ නැගගෙන ඉන්න මම මේවා ෂොට් එක ගන්න හරි අලියෙක් කරෙන් දුවගෙන එන්න ඕන පයින්නවා පල්ලෙහාට
ඒ උනාට මෙහෙට ආවම යන්න හිතෙන්නෙත් නෑ. අන්න නෑ නැත්නම් අපි මෙහෙම කරමු. ඒක ගමින් ඉන්න බස් එකට අරන් එන්න. අරන් එන්න කියමු. තාත්තා බණීනේ. ඒ හොඳලාට මම අර ටික හරි බෑග් එකට දාන්න. අලහත්. අමු ඉන්කම් මට කිව්වේ එහෙම වුණොත් එහෙම බෝඩ් හිටපන්. එයා වේවලා. තනියම එන්න ඕනේ කියන්නේ. හා. බෝඩ් හිටපන් මේ බහලා ඉතිය. හා. මම ඒක කරන්නේ. ඔය අය කර. මාලි දැන් ළඟයිනේ නේ. මේ පැය දෙක. ඔයා යන්න මම යන්න මේ. මට තනියම ඉන්න ඕනේ. ඔවලන්. මට මම යන ගමන් අර අලියට කියන්නේ මචං උඩේ. ලොකේෂන් එකක් තියෙනවා. අලියට ලොකේෂන් එක සෙන්ඩ් කරන්න. ලයිව් ලොකේෂන් දාලා කියන්න. අලියට දාලා කියන්න. ආපු ගමන් එකපාරින් හැබැයි දෙන්න කියන ෂොට් එක. මේ ගහන්න කලින් පයි වල දෙන්න පල්ලේ. ඕ. ඒයි මල්ලි. ඒ සද්දේ වුණාද වට? මොකද? මෙහෙන් කෑ ගහන සද්දේ. නෑ. ඔයාට ඇහෙන්නේ නෑ. හරි අලි කිල්ලක. වාට අලි බලන්න ඕන නම් දැන් මෙතනින් උඩට යන්න. අලි ඕන 30ක් හදලා පෙන්නන්න. යා බෑග් තියලා. සීරියස් කිව්වේ ඉතින්. ඉතිරාද කියන්නේ? සිරා කියන්නේ බෑග් තියලා යන්. මොන මොනද? මේ හැපුළුවන් හැබැයි අලියට කියන්න ඕන ඔටෙඩි මට ලං වෙන්න එපා කියලා. මීටරේ දුර තියාගන්න වගේ නෑ අපි මීටර 100 දුර තියාගන්න කියමු. එතකොට හරි. මේක දුර තියාගත්ත මොඩල් එක ඉන්නකෝ. පොඩි ටච් එකක් විතරයි දෙන්න ඕනේ එතකොට හොඳ වැලේ. මල්ලි මට ඉස්සලා තමයි මරු වැඩි උනේ කකුල ඉර වෙලා මල්ලි කකුල ගන්න. අලියා ළඟ හිටක. කකුල නෑ මල්ලි කකුල. අන්නවයි නුවරගල ගමන. අපි අද ජාලිය නිකන් හිටියනේ. ඔන්න කොහොම හරි ආවා නුවරගල මුදුනට. අලි බලන්න කියලා හිතාගෙන ආවේ ඒක මගදීම බලාපොරොත්තු ඉෂ්ට වුණා. අම්මෝ ලස්සන වැස්ස ධර්ම කියන්නේ හැම තැනකම වතුරනේ. වෙලාව බලමු අපිට එන්නේ කොච්චර වෙලාවක් යාද කියලා. පැය දෙකයි. ආතල දෙන්න බාන්නේ. මේ 16:49යි. පැය 3ක් ගිහින් නේද අපි 1:45ටනේ ආවේ. පැය 3ක් ගිහිල්ලා. අර අලිත් අපේ ගමන පරක්කු කරා මොන වුණා. ඌ ඒක රාජ් කියන්නේ. දැන් අක්කේ මෙතනින් ගිහලා කන්ද පමුණු තියෙන්නේ. අතිනින් උඩ නැංගව අරතින් ලෙන. I can මෙතනින් ගිහලා අර ගහගාවින් ඔව්. පල්ලයට බහින් තියෙනවා. හා. එතනින් පල්ලයට බැලලා අර එහා පැත්තේ කන්ද පමුණු තියෙන්නේ. ඔව්. එතනින් උඩ නැංගම අර උඩ එජ් එක වගේ තියෙන්නේ. හා. උඩ එහා පැත්තේ කන්දයි. ඔව්. අන්න ඒක තමයි ලෙන්ට අපි යන්නේ. හා. ඒක තමයි ලෙන. ඕනේ. මේ තියෙන්නේ අලියන්නේ දැන්. අලියෙක් ඉන්නවා වගේ ආ. එන්න කිව්ව. අපි ආවා. ඔයාලා ඉන්න දැන් shift එක. පේසල් ලොක් තියෙනවා මට ඉතින්. ඔන්න ඉතින් අපි ආවා නුවරගල උඩ තියෙන ගුහාව ළඟට. මේ බලන්න මෙතනට පේන view එක. මාරම ලස්සනයි. ඒ ලස්සන තවත් වැඩි වෙනවා අලියෙක් දෙන්නෙක් හම්බ වුණාම. මේක ගලක්. ගල් ඔක්කොම මට වෙන්නේ අලි වගේ. අලි පැටවු වගේ. අමද මාව නේද බිල්ලට දෙන්නේ. ගුහාව ඇතුලේ වලස්සු ඉන්නවලු මාව බිල්ලට දුන්නා. මීන් අලි පිටි. අයියෝ. කද්ද කියන්නකෝ අනේ.
ඔය තනියම ඉන්නවනේ මම බෑග් එක දුන්නා. ඔයාලට නාන්න කරන්න පොන්ට් එකට යන්න ඕනේ නැහැ. කේව් එකේ මම එකක් හැදුවා. හැදුවද? ප්‍රශ්න කියන්නේ දැන් අපිට මේ ගිනි මැලක් ගහන්න වෙන්නේ. දර? දර දැන් තෙවිලා තියෙන්නේ. ඒකනේ. අම්මෝ. ඔය ඉන්න යන්න බා. හරි ළමයි. පල්ලේ දැක්කනේ. yes. මම ලෑස්ති අර මේ ඊළඟ නුවරගලින් පහලට ලිස්ට් එකට එකතු වෙන්න. මාත් එක්ක ආවේ නැහැ. මාත් එක්ක ආවේ නැහැ. අනේ මෙතනම පොකුණක් හදලා තියෙන්නේ. ඔය යන්න දෙයක් නැහැ. යන්න දෙයක් නැහැ. ඔව් ඔන්න. නුවරගලේ නායට ගුහාව ළඟම පොකුණක් තියෙනවා. කැමති නම් මෙතනින් නාන්න පුළුවන්. මෙතන නාන්න එපා ඉතින්. මල්ලි වීදුරු බෝතල් තියෙනවා. අපිට වැඩක් ගන්න බැරිද? ටෝංගල් පුපුරයි. වා උතන ඉන්න බෑ වාඩි බිම බලන්නේ නැති නම් මෙහාරි ගහගෙන. රෝයා ඉන්නේ. මොනවද ඉන්නේ? රෝයා දෙන්න. මොකද්ද කොළ පාට? බෑග් එකේ තියෙන්නේ මොකද? ඔව්. ඔතන ඉන්නු. එතන කොහොමද ඉන්නේ? ඔබේ තමයි හැමදාම. එද ටෙන්ට් එකක් ගෙන්න නැතුව ඉන්නවද? ඔව් ටෙන්ට් එකේ. මේ තියෙන්නේ මගේ අලුත් ටෙන්ට් එක. මේ මගේ පරණ ටෙන්ට් එක තැන් වලින් ඉරිලා ඊට පස්සේ චුට්ටක් විතර හිල් වෙලා හැස්ස වෙලාවට වතු වෙනවා. වගේ ඉතින් ඒකේ අවසාන කාලේ තිබ්බේ. ඉතින් මම අලුත් ටෙන්ට් එකකට මාරු වුණා. දැන් හවස් වෙලා තව ටික වෙලාවක් ගියාම ඉර බහගෙන ගිහිල්ලා අඳුරත් වැටිගෙන එයි. ඉතින් මේ දැන් නාලා වගේ වැඩ ගොඩක් කරන්න තියෙනවා. බෑග් එකත් අස් කරන්න ඕන. මොන දිහාද යාලියා ඉන්නේ? නගයි. මොන වල තව ක්ලෝස් අප් ෂොට් එකක් දෙන්න පුළුවන්. ක්ලෝස් අප් ගන්න ගිහලා පන්නන් ආවොත් එහෙම. කියලා ආවේ. එතන මේ නුවරගල මුදුනේ පොඩි පොකුණක් තියෙනවනේ. එතනට ඒ පොකුණට උඩ පැත්තට වෙන්න අලි රංචුවක් ඉන්නවා. පොඩ්ඩක් මේ ඈතින් ඉන්නේ.
මෙන්න මෙතනින් තමයි දැන් මේ නාන්නේ. එතන බෑග් එක තියලා උඩට ආවා. උඩ මේ අලි රංචුවක් ඉන්නවා. ඒ අලි රංචුව බලන්න තමයි ආවේ. හිමීට කතා කරන්නේ. මොකද වැඩි සද්ද කරන්න බෑ. ඒක නිසා. අතන උඩ මේ අලියෙක් ළඟටම වගේ චුට්ටක් ආවා. කියන්නේ අර හිටපු දැනට වඩා පොඩ්ඩක් ඉස්සරහට ආවා. ඌ අපිව දැක්කා. ඉතින් මේ පොන්ඩ් එක තියෙන තැනට මම දැන් ආවා. මොකද මට කල්බලෙට දුවා ගන්න බැරි වුණා. නුවරගල කියන්නේ නම් ඉතින් පිස්සුවක් තනිකර. මෙච්චර කල් ආවේ නැතුව හිටිය අපරාධ කියලා මට හිතෙනවා. මොකද මම ඩ්‍රයි සෝන් නිසා අර අවුව සැරත් එක්ක මේ මම ඉතින් මේ හැමදාම අවුව සැරයි කියලා කල් දදා හිටපු ගමනක් මේක. අපරාධේ. කැපේ එහෙමයි අපි ඔබට හදිස්සියවත් ඔයාලා කඳුමුදල ගිහිල්ලා ඔයා ගන්න වාජනයක් අමතක කළාවොත් කරගන්න ලේසියෙන් විදිය. මේලි කෝටු කැබල්ල මේමයි ඔක්කොම දේවල් ගෙනල්ලා තියෙනවා. වැඩි ඕනේ ගින්දර පත්තු කරගන්න භූමි තෙල් ටිකේ ඉඳන් ගෙනල්ලා තියෙනවා. මේ වාජනේ විතරයි අමතක වෙලා ඇවිල්ලා තියෙන්නේ. වැඩි දෙයක් වෙලා නැහැ. වැඩි දෙයක් වෙලා නැහැ. ඔක්කොම දේවල් තියෙනවා. වාජනේ විතරයි නැත්තේ. ඔබ බොන්න ගෙන බියර් එක බීලා ඊට පස්සේ ඒ බෝතලෙන් එහෙම අටාරින් කපලා ඇතුළේ හොඳට පිරිසිදු කරලා. හැබැයි මේක අපි බීපු බියර් එකක් නෙවෙයි. මෙතනට ආපු පින්වතුන් විසින් බීලා දාලා ගියපු එකක්. අලුත් දේවල් බලන්න කිරීම සබ්ස්ක්‍රයිබ් කරන්න. ප්‍රොඩක්ට් එක පෙන්නන්නේ නැහැ. ඔච්චරලා පුළුවන් තරම් එක පෙන්නලා දැන් තමයි. ප්‍රොඩක්ට් එක පෙන්නන්නේ නැහැ. අපි ඒක ප්‍රොමෝට් කරන්නේ නැහැ. ඔයාලා දැක්කනම් ඒක දැක්කේ නැති විදියට ඉන්න. අත බබා වගේ හිල්ලුණානේ. ඊට සමාන්තර අංශයක් ගන්න බලලා ඒද්දි ළමයි කෝණමානය කරන් ඉන්නේ. කතුරු ඔක්කොම අවියායුධ සියල්ලගෙන් සන්නද්ධ වෙලා ඇවිල්ලා තියෙන්නේ. නැත්තේ භාජනේ විතරයි. අනේ විතරයි නැත්තේ. ඒකට අපි මැනුවල් භාජනයක් හදලා බලමු ඇත්තට මේක හරියයිද කියලා. හරිය නැත්නම් වැඩක් නැහැ. හරිය නැත්නම් හරි තියෙන දේවල් කනවා. කනවා. අපි දැන් භාජනේ ලෑස්ති. මේක ගලක් නෙවෙයි නම් මේ දෙපැත්තට මෙහෙම කරු දෙකක් දාලා හිටවන්න. ඊට පස්සේ මෙතන යටින් වතුර දා මේ ගින්දර දාලා රත් කරන්න තියෙන්නේ. ඒකට හදිස්සියකට හිට උදේට අපි තේ බොන්නෙත් මේකෙන්. හරි. ඒ ගිනි මෙල ලෑස්ති. ඔන්නමයි වතුර උණු කරන්නේ. බලමු වැඩේ හරියයිද කියලා. ඔන්න බලන්න අපේ වතුර එක නටනවා හොඳට. මේ දෙවෙනි වතුර එක වතුර දෙපාරක් උණු කරගත්තා. බියර් ටින් එකෙන් කොබරි නූඩ්ල්ස් එක හදාගත්තා. කමු නේද දැන් ඉතින්? වැඩේ ගොඩ. දැන් වෙලාව 9 විනාඩි 5යි. මේ වෙලාවේ මේ නුවරකට හොඳටම වහිනවා. ඉතින් මම දැන් උදාහරණයක් නිදා ගන්න තමයි තියෙන්නේ. නිදා ගන්න තිබුණා වුණත් දැන් නිදාගත්තට කොහොමද ඉඳන්නේ? තමයි මොළ හයිට වෙනකන් හරියන්නේ. ඉතින් බලමු අද කොහොමද කියලා. මේ කුඩාරම තියෙන්නේ නුවරගල ගුහාව තුළ. ඉතින් මේ ගුහාව තුළට අලි වෙනවා. මෙතන එළිය අලි පිටි තියෙනවා. ඉතින් අපිටම ඈත අලි කෙනෙක් ඇතුළේ තියෙනවා. දැන් බයෙන් තමයි උදාගන්නේ. දිනවලක් කරලා නැහැ. බලමු එළියෙන්කන් ප්‍රශ්න කරදරයක් තියෙන කොළාම වෙයි කියලා.
අන්න පුංචි පැටියක් තියෙනවා. සන්රයිස් එක බලන්න යන්න කියලා ආවේ. මේ අඩි කීපයයි ගුහාවෙන් උඩට ආවේ. තාම බලාගෙන. ඉතන ඉතින් මොන මගුලක් දෙයක් අවසර කණ්ඩක් මේක කියලා අවසර කණ්ඩක් නෑ උදේට කණ්ඩක් නෑ මොන ලබ්බක් කරනවද මේ කියලා. ඔර සන්රයිස් බලන්න ඕනි කිව්වනේ. සන්රයිස් බලන්න. සන්රයිස් බලන්න අපි මේ මම නිකමට ඇහුවාට ජොගින් යන්න ඕනේ කියලා. අලිරිය මං හැබැයි කියපු තයන් වල ඉන්න හොඳ. අලිරියට කිව්ව උතන ඉන්න කියලා කියන විදියට වැඩ. කියන ඔයා අම්මට හිතෙන්නේ මේ පෙර සාකච්ඡා කරලා වගේ. ඔන්න තියෙනවා ෆ්‍රෙෂ් ඒවා මේ දැන් අර දැකපු සෙට් එක ගේ යමුනේ. අපි යනවා සන්රයිස් එක බලන්න. හැබැයි සන්රයිස් ඉවරයි. ඉවරයි කියන්නේ සන්රයිස් එක මේ හෙට තමයි ආයෙ බලන්න වෙන්නේ. ඒ සන්සෙට් එකත් එම පැහැදිලි විදිහට පේනුනේ නැහැ. කමක් නැහැ. සන්රයිස් සන්සෙට් වෙන තැන්වලදී බලනෝනේ. නුවරගලදී අලි විතරයි. ඕනේ. මෙන්න තියෙනවා යාළුවන්ගේ වැඩ දාපු තැන්. අර අලි රංචුවේ පුංචි අලියෙකුත් ඉන්නවා. අලි පැටියෙකුත්. ඉන්නවද? ඔර වත්තන. පහයි අතර 2.7 ඇතින පැටි ඉන්නේ පොඩක් සෙල්ල යන්න. තවත් අලි සෙට් එකක් ඉන්නවා. මල්ලි අතන එකයි. අතන අර පොඩි එකයි. ඔව්. GoPro එකට නම් පේන්නේ නැහැ. පොඩ්ඩක් විතර ඈතින් ඉන්නේ. ඈතින් කොට මට හොඳටම පේනවා. නැත්නම් උන්ගෙන් කනවා අපි. උන් යන පැත්තට අපි යනවා. සහ ඒ අලි නැතුව වෙන අලි කීපෙකුත් එතන ඉන්නවා වෙන්නේ නැති. අර පැටියා ඉන්නවනේ. පැටියාගෙන් තමයි ඒ අලි කියලා හොයාගත්තේ. මල්ලි මෙතනත් පොඩි අලි පැටියෙක් මෙතනත් ඉන්නවා. අතන සෙට් එකෙත් පොඩි අලි. පස්සේ වෙන. ඒ පාර පැහැදිලි වුණා. තනියා පේන්න නෑනේ පාර. ඔන්න හරි. ඇත්තටද කියන්නේ? ඉතින් අනේ දුවන්න බෑනේ. ප්‍රැස්සත් එක්ක කොහොමද ඔය අලියයි තියන්නේ? අලිය මෙතෙන්ට එත්තේ තප්පර 10ක්. මට මෙතන ඉඳන් හැරෙන්න තප්පර 10ක් මදි. මේ අලින්ව මේ අපිට හොඳටම පේනවා. හැබැයි මේ GoPro එකට පේන්නේ නැහැ. මේ ෆෝන් එකෙන් පොඩ්ඩක් zoom කරලා ගත්තේ. හැබැයි පියවියට හොඳටම පේනවා. මීටර් 200ක් විතර දුරින් ඉන්නේ. 200කුත් නැහැ නේද මල්ලි? 150ක් වගේ දුරින් ඉන්නේ. මීදුමත් එක තමයි මේ අපැහැදිලි. මල්ලි ෂේප් එකේ පිටිපස්සත් බලන්න. පිටිපස්සෙන් ඇවිල්ලා කෙලලා යනකම් දන්නේ
නුවර ගලාවට මෙච්චර අලි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකත් ළඟ ළඟම. අලි බලන්න ඕන. නුවර ගලේ. දැන් ආපහු ගෙදර යන්න පුළුවන් වේද කියන ප්‍රශ්න තමයි මට තියෙන්නේ. මිනිස්සුක බය කරන්න එපා. ගෙදර යන්න බැරි නම් අපිට කෝල් යන්න. සෝලෝ ඇවිල්ලා ගෙදර යන්න බැරි නම් අපිට කෝල් යන්න. සෝලෝ යන්නේ අයාලි ඉන්න පැත්තේ යන්නේ අම්මෝ. තියෙන අලුත්ම ඒවා ගුහාව ළඟ ඊරෑ කියලා හිතෙනවද? අද උදේ මෙහෙම ඊයේ අපි ආව වෙලාවේ ඉඳන් අද උදේ වෙනකන් කොයි වෙලේ දැම්ම අනතුරු අපි ළඟමනේ තිබිලා නේ මට එහෙම සද්ද ඒ කියන්නේ ඉතින් සත්‍යයි කියලා ඔප්පු වෙනවා මට. ඉන්න මෙතන තමයි යාලි බැරි ටික තිබ්බේ. මේ තියෙන්නේ මෙතනින් තියෙන්නේ මේ ගුහාව. අපි ගුහාවේ ඉද්දි තුන් ගුහාව ළඟටම ඇවිත් ගිහින්. මේක නම් කලින් දවසක ඒවා. ටෙන්ට් එක ඇත්තට තිබ්බු ප්ලේස් එක වෙනස් කරානේ. මං ඊයේ ටෙන්ට් එක ගහලා දෙන්න මෙතන ඉස්සරෝම. ඊට පස්සේ මේ ආයේ අන්න අතනට ටෙන්ට් එක අරගෙන ගියා මේ අලියා ඉස්සරම අවතලේ මටනේ ගහන්න කියලා. මං එතනට අරන් ගියා. පහලට බහින්න ලෑස්ති වෙලාව කීයද 9ද? 8:50යි. එහෙනම් ගමන පටන් ගමු. ආපහු ගමනේ අලි කී දෙනෙක් විතර හම්බෙයිද මල්ලි? 100 නුවර ගලටම ඉන්නවද එච්චර? 200ක් විතර ඉන්න. අම්මෝ එච්චර ඕනේ. මං කියන්නේ අපිට එච්චර හම්බෙන්න ඕනේ නැහැ. ඒකේ ෆ්‍රී දෙන්න ඕනේ. අලි බලන්න ඕන නම් නුවර ගලේ එන්න මේ පියල් මල්ලිට කිව්වහම මේ කලින් ඕන විදියට අලින්ට කතා කරලා එහෙම මේ පැකේජ් එක හදලා දෙනවා. අලි 10 නම් 10 පැකේජ් එක. ඒක කලින් කියන්න ඕන. මම කලින් කියන්නේ නැතුව තමයි ආවේ. ඒක නිසා මට මේ අන්ලිමිටඩ් හම්බුණා. වතුර පාර ළඟ ඉඳලම ඔක්කොම අන්ලිමිටඩ්. මේ ඔයා ඉස්සර වෙන්න මල්ලි. මටනේ ගහන්න හම්බුණොත් දැන්. බෑ බෑ. හරියටනුත් කියනවා ඉස්සර වෙන්න යන්නේ. යවුත් කෙනෙක් ලයිට් එකෙන් බය කරලා හරි. මං ගාවත් ලයිට් එකක් තියෙනවා මං ගන්න නේද? ගිනි පෙට්ටියකුත් තියෙනවා. ගිනි පෙට්ටියකුත් තියෙනවා. මේ වගේ නිකන් කියව යන වෙලාවල් වල තමයි මේ අලියා ළඟටම හම්බුනේ. ඉතින් මම සෝලෝ ට්‍රැවල් කියන එක වෙනස් කරලා අන්න තනියම නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. මොකද නුවරගල මේ තනියම එන්න බෑ. අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් එක්ක තමයි එන්න ඕන. හැබැයි ඉතින් මම හිතාගෙන හිටියේ ඇවිල්ලා පියල් මල්ලිව අපහු යවන්න. මම ඒක මගදී තීරණය වෙනස් කරා. මොකද මට එහෙම වුණත් අපහු ගෙදර යන්න වෙන්නේ නැහැ. නුවරගල ඉතිහාස පොතට එකතු වෙන්න තිබුණා. උදේ 9 කිට්ටු වෙනකම්ම මිදුමෙන් වැහිලා තිබුණේ පොඩි වෙලාවකට විතරයි මේ මිදුම නැතුව තිබ්බේ. ඔන්න දැන් පුංචි අවුරැල්ලක් වැටෙනවා. අපි චුට්ටක් පාරක් වුණා ගමන පටන් ගන්න. මිදුම තේද්දී පාර පැහැදිලි නැති නිසා ඉදිරිය අපැහැදිලි හින්දා මෙන්න මෙතන තමයි අලි රැස්වීම තියන්නේ. මට පේන්නේ ඒ වගේ එතන. අපි යන පාර දිගටම අලි බෙටි සහ අලි අර කාලා මේ කොළ කාලා ඉතුරු කොටස් ටික දාන්න ඒවයි ගල් පාස්න වල අර සලකුණු තියෙනවා. දැන් ටිකකට කලින් තමයි පහලට බැහැලා තියෙන්නේ. හරිම පරිස්සමෙන් යන්න ඕනේ. එන අවධානයෙන් යන්න ඕනේ ඉතින්. මගේ කට වැහිලා
මත් යනවා සද්දනකට වටපිට බලාගෙන අනිකෙක් දැන් හම්බෙයි කියන ෆීලින් එක දැනෙලා තියෙන්නේ. ටිකටම මේ වගේ කොල්ලරත්තු නේ කඩලා දාපුවා තියෙන්නේ. ඒ කියන්නේ කලින් ගමන් මඟ හරහාගෙන යන ඒවා නේ මේ තැනම ඒවා මේ වලන්නේ දැන් ගිහින් වගේ. අලියා ගිහින් තියෙන අලියා එක හරි කීප දෙනා හරි දැන් ගිහින් තියෙන දැන් ටිකකට කලින් අවාරේ සිරිපාද යනවා වගේ ෆීලින් එකක් තියෙන දිගටම මතනම වතුර පරිසරය නම් මාරම ලස්සනයි. ලස්සන වගේම තමයි විතර තියෙන බයත් ඉතින්. මේ ලොකු ගල් පර්වතයේ ටිකේ උතුරු පාරවල් පහළට වැටෙනවා. දැන් ඉන්නේ තැන්නක වටෙන්ම කඳු පන්තියෙන් ටික තියෙනවා. හරක් මේ හරක් එහෙම වෙන්න බාඳින තැනක් වගේ මේ කණු හිටවලා එහෙම තියෙනවා. ඉතින් මෙන්න මේ ගහේ තව රත්න ඉස්සරහ ගහයි උඩ පැල් දෙකක් හදලා එහෙම තියෙනවා. ඉතින් මේ නුවරගල තියෙන්නේ ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මහෝය ප්‍රදේශයේ පොල්ලෙබැද්ද කියන ගමෙන් තමයි නුවරගලට එන්න ඕන. මේකට අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් ඉන්න ඕනි. කලින් අවසර අරගන්න ඕනි. ඉතින් ඔකයි විස්තරේ. කැමති අය ඉන්නවා නම් ඇවිල්ලා යන්න. හැබැයි අලිත් එක්ක අවදානම් ගමනක්. මට නම් ඉතින් අවදානමත් එක්ක මාර විදියට ආස හිතුණා. දැන් ගමට ටිකක් විතර කිට්ටුයි කියලා කිව්වා. තව මීටර් 500ක් විතරලු. ගිහින්ම තමා බලන්න වෙන්නේ. මේ වෙන කන්දරට අලින්ගෙන් නම් බේරිලා. ඊළඟට තමයි හොඳම අමාරුම එක තියෙන්නේ. අර වතුර ලොකුම ලොකු වතුර පාර ක්‍රොස් කරන එක. ගම් අනිකරම ගඟක් වගේ. බලමු කතනටත් කියලා. ගඟ දිගේ ගහගෙන යයිතන්නේ මාව. පියල් මල්ලි කියනවා මේ හරිය වලස්ස ඉන්නවලු ඉක්මනට යන් කියලා. එයා මග දිගට මේ ලෝකේ නැති සතුත් එක්ක කිව්වා ඉන්නවා කියලා මේ හරිය මේ සතා කියලා. මම දැන් මේ හරිය වලස්ස ඉන්නවලු. ඔය කිව්වේ නැද්ද? දැන් කියනවා එක සත්‍ය ප්‍රකාශයක්ලු කියලා. මේ බලන්න මේ හරියට මාර ලස්සනයි. මේ අඳුරුයි දෙපැත්තෙම ගල් තියෙනවා. මාරම මේ අර වැසි වනාන්තරවල නිකන් ඒ වගේ ගතියක් තියෙන. සම්පූර්ණ බිම ඔක්කොම තෙමිලා වතුර රැඳිලා කොළ එකතු වෙලා වතුර මාරම ලස්සනයි. ඉතින් හොඳටම වැස්ස කාලෙක මම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන අලි වැට කඩලා මෙතනින් තමයි අලි ගමට යන්නේ කියලා කිව්වා. කොහොම හරි අලින්ගෙන් බේරිලා ආවා ගම කිට්ටුවට.
මෙන්න මෙතන තමයි ඔෆිස් එක තියෙන්නේ. ඊළඟට තමයි භයානක මොහොත තියෙන්නේ. ගොරිකානා ඔයෙන් එගොඩ වෙන එක. හේතුව තමයි රාම්බකෑනව ජලාශයේ වතුර මට්ටම වැඩි වුණාට පස්සේ පිටවන ඇරියම වතුර වැඩි වෙනවා ගොරිකවන ඔය. ඉතින් පිටවන ඇරලා තියෙන්නේ වතුර මට්ටම හොඳටම වැඩි. මට වඩා ගොඩක් කියන්නේ මගේ ඔළුව මම හිත ගන්න බෑ, මට කකුල් බිම තියන්න බෑ. මට වඩා අඩි කීපයක් උඩින් තමයි වතුර පාර යන්නේ. ඉතින් එතනින් යන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. මට හිතා ගන්න බෑ ඊ ආපු විදිය මතක් කරනකොට හිතට මාර බයක් තියෙනවා. බලමු ඉතින් මොනාවේද කියලා. මෙච්චර දුර ඇවිල්ලා අන්තිමට මං එගොඩ වෙන්න ගිහිල්ලා ගොරිකානා ඔය ගහගෙන ඇයිද දන්නේ නැහැ. ඔන්න ආවා. මේකට කියන්නේ ගොරිකානා ඔයලු. ප්‍රශ්නයකට තියෙන මේකෙන් එගොඩ වෙන එක තමයි. ඒ මාව ගහගෙන ආයිද හලෝ? එද්දිත් මාව ගහගෙන යන්න ගියානේ. හරි. ඔව් එහෙමයි කියන්න බලන්න. අම්මෝ. ගහගෙන යන්න නැතුව ගොඩට ආව එක ගැන මට සතුටුයි. උදේ 9ට පටන් ගත්තේ 15ට බහින්න. 11 වෙද්දී ආවා. අපි පැය දෙකකින් එමු කියලා හිතාගෙන ආවේ. 11 වෙද්දී ආවා. ලෝරගල ගමනේ අවසානයේ තමයි මේ.